දවසක් පුංචි දරුවෙක් එයාගේ සීයා ළඟට ගියාලු. ගිහින් මෙහෙම අහනවා. සීයේ ජීවිතයකට වටිනාකමක් තියනවද? එතකොට සීයා මෙහෙම උත්තර දෙනවා. ඔව් පුතේ. හැම ජීවිතයකටම වටිනාකමක් තියෙනවා. එතකොට සීයේ මගේ ජීවිතේ වටිනාකම කීයද? එතකොට සීයා පුංචි ගලක් දරුවා අතට දුන්නලු. දීලා කිව්වලු මෙහෙම. පුතා ගිහින් මේ ගලේ වටිනාකම කීයද කියලා හොයාගෙන එන්න. හැබැයි කීයටවත් මේ ගල විකුණන්න නම් එපා. පුංචි දරුවා ඒ ගලත් අරගෙන ගියා දොඩම් වෙලෙන්දෙක් ළඟට. මාමේ මේ ගල කීයක් වෙනවද? දොඩම් වෙලෙන්දා ඒ ගල අතට අරගෙන බැලුවා. රතු පාටට යාන්තමින් දිලසෙන ගල ගැන වෙලෙන්දට සැකයක් ඇති වුණා. මේකට මං පුතාට දෙන්නම් දොඩම් ගෙඩි 200ක්. ස්තුතියි මාමේ. ඒත් මගේ සීයා කිව්වා මට මේ ගල විකුණන්න එපා කියලා. පුංචි දරුවා ඊළඟට ගියේ එළවලු වෙලෙන්දෙක් ළඟට. මාමේ මාමට හිතෙන විදිහට මේ ගල කීයක් විතර වටිනවද? එළවලු වෙලෙන්දත් මේ ගල අරගෙන බැලුවා. පුතා මේක මට විකුණන්නද යන්නේ? මම මේකට දෙන්නම් එළවලු ගෝණියක්ම. ස්තුතියි මාමේ. ඒත් සීයා මට කිව්වා මේක විකුණන්න එපා කියලා. දරුවා ඊළඟට ගියේ ආභරණ වෙලෙන්දෙක් ළඟට. මේ ගලට කීයක් දෙන්න පුළුවන්ද? ආභරණ වෙලෙන්ද ගල අතට අරන් පරීක්ෂා කළා. මේකට මම දෙන්නම් ලක්ෂ 10ක්. පුංචි දරුවා වෙලෙන්දට ස්තුති කරලා වෙනදා උත්තරේම දීලා එන්න ලෑස්ති වුණා. හා කමක් නෑ. මම ඔය ළමයට ලොකු රත්තරන් මාල දෙකක්ම දෙන්නම්කෝ. මේක මට විකුණන්න. නෑ මාමේ. මට ඕන උනේ මේකේ වටිනාකම දැනගන්න විතරයි. පුංචි දරුවා ඊළඟට ගියේ මැණික් වෙලෙන්දෙක් ළඟට. මේ ගල අතට අරන් පරීක්ෂා කරලා බලපු මැණික් වෙලෙන්දා ආයෙමත් මේ ගල පුංචි ළමයා අතට දීලා මෙහෙම ඇහුවා. කවුද මේ ගල පුතාට දුන්නේ? මගේ සීයා. පුතේ මේ ගල ලොකු රතු මැණිකක්. මේ වටිනා මැණික ගන්න මගේ ළඟ තියෙන හැම සතයක්ම එකතු කළත් මදි වේවි. මේ හැමදේම අහගෙන පුංචි දරුවා ආපහු සීයා ළඟට ගියා. ගිහින් සීයට වෙච්ච හැමදේම කිව්වා. ඊට පස්සේ ඇහුවා ඉතින් සීයේ කියන්න මගේ ජීවිතේ වටිනාකම කීයද? එතකොට සීයා මෙන්න මෙහෙම උත්තර දෙනවා. ඒකට උත්තරය තමයි පුතේ ඔයා ඔය හොයාගෙන ආවේ. එක එක්කෙනා ඒගොල්ලන්ගේ දැනුමේ හැටියට, ඒගොල්ලන්ගේ අවංකකමේ හැටියට, ඒ අයගේ විශ්වාසයේ හැටියට ඔයාගේ ජීවිතේ මිල තීරණය කරයි. සමහරු කියයි ඔයාගේ කිසිම වටිනාකමක් නැහැ කියලා. සමහරු ඔයා ගැන හරි හැටි නොදැන පුංචි වටිනාකමක් කියයි. ඒත් කවදා හරි ඔයාව හරියටම දන්න කෙනා ඔයාගේ ජීවිතේ වටිනාකම කියලා දෙයි. ඔයා කොච්චර වටින කෙනෙක්ද කියලා ඔයාට පෙන්නලා දෙයි. ඒ නිසා ඔයා ඔයාව විශ්වාස කරන්න. ඔයාව අගය කරන්න පුරුදු වෙන්න. ඔයාගේ ජීවිතේ වටිනාකම කවදාවත් අවතක්සේරු කරන්න එපා. කිසිම කෙනෙක් ගාව ලාභෙට විකිනෙන්න යන්න එපා. තමන්ට ගරු කරන්න, තමන් ඉගෙන ගන්න.